අපි කතා කරමු කොහොමද ක්‍රීඩින් පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් ජිම් එකට යන්න ගොඩක් ෆිට්නස් සීන් එකේ ෆිට්නස් ජර්නි එක පටන් ගන්නදී අපි හැමෝම පාවිච්චි කරන සප්ලිමන්ට්ස් වල දෙයක් තියෙනවා. මුලින්ම වේ ප්‍රෝටීන්, පස්සේ ක්‍රීටින්. එහෙම නැත්නම් සමහරු මම වගේ මුලින්ම ක්‍රීටින් පස්සේ වේ ප්‍රෝටීන්. ඉතින් ක්‍රීටින් වල බෙනිෆිට්ස් මම කියන්නේ නැහැ. මේන්ලි අපි පාවිච්චි කරන්නේ මසල් බිල්ඩින් වලට. හැබැයි අලුත්ම රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා බ්‍රේන් ෆන්ක්ෂන් එකට ක්‍රීටින් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් කියලා. ඉතින් මාකට් එකේ ක්‍රීටින් ගන්න පුළුවන් විදිහක් තියෙනවා. එක් ක්‍රීටින් මොනෝහයිඩ්‍රේට් එක නැත්නම් ක්‍රීටින් හයිඩ්‍රොක්ලෝරයිඩ් එක. ඉතින් මේ දෙකම පිල්ස් විදියටත් එනවා පවුඩර් විදියටත් එනවා. මගේ අත තියෙනවා මේක ක්‍රීටින් මොනෝහයිඩ්‍රේට් පවුඩර් එක අනිත් පැත්තෙන් ක්‍රීටින් HCl පිල්ස්. මම පර්සනලි කැමති පිල් එක. මොකද එතන වතුර පොඩි ප්‍රමාණයක් එක්ක කැප්සූල් එක ගත්තා ඉවරයි. ඉතින් මොනෝහයිඩ්‍රේට් එක සමහර මොනෝහයිඩ්‍රේට් සමහර පවුඩර්ස් දිය වෙන්න පොඩක් වෙලා යනවානේ. ඒ දුසේ නැත්තම් තව ගොඩක් යන ක්‍රීටින් එක්ක වතුර ගොඩක් බොන්නත් වෙනවා. එතකොට කාර්බන් වෙන්න පුළුවන්. එහෙනම් මම පර්සනලි මගේ ප්‍රෙෆරන්ස් එක පිල්ස්. පාවිච්චි කරද්දී කියන දයක් තමයි මොනෝහයිඩ්‍රේට් එක පාවිච්චි කරන ලෝඩින් ෆේස් එක යන්න ඕනේ මුලදී කියලා. කියන්නේ 20 mg daily දවස් 7ක් 5 to 7 days ගන්න ඕනේ කියන එක. තව අනිත් විදිහට කියන්නේ ක්‍රීටින් HCl එක ගනිද්දී එහෙම ලෝඩින් ෆේස් එකක් ඕනේ නැහැ. කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මම මුලින්ම පටන් ගත්තේ ක්‍රීටින් HCl එක. එතකොට නිකන් මම සම්පූර්ණයෙන්ම සප්ලිමන්ට් එකකට අලුත් නිසා මම මුලින්ම කරේ ජස්ට් කැප්සූල් දෙක ගන්නනේ. උදේට ඇහැරුණ ගමන් එනේ. උදේට උදේට බොනවනේ ඒක කැප්සූල් දෙක ගත්තා. එතකොට 1500 mg සම මම ඩේලි පටන් ගත්තේ. අවුලක්කුත් නැහැ. පොඩි වෙනසක් ඇඟට තේරෙනවා. ඒ කියන්නේ අර ටී-ෂර්ට් එකක් ගන්නවා. ඒකම ටී-ෂර්ට් එක වෙද්දි ටිකක් කලින් ෆිල් උනේ නැති වුණාට ටී-ෂර්ට් එක පොඩ ක්‍රීටින් ගත්තා පස්සේ නම් ෆිල් වෙනවා කියලා මට දැනුණා. මම ඒක හරියටම කියන්න දන්නේ නැහැ ක්‍රීටින් නිසාද උනේ වෙන මොකක් හරි දෙයක්ද කියන එක ගැන. හැබැයි මිනිස්සු කියනවා නේද ක්‍රීටින් වල අර කම එක මේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා කියලා. මට එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. මගේ කොණ්ඩේ හොඳට තියෙනවා, මූණත් හොඳට තියෙනවා, කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. තව දෙයක් කියනවා දොස්තරලා සාමාන්‍ය මිනිස්සු ඕන කෙනෙක් ක්‍රීටින් මොනෝහයිඩ්‍රේට් එක පාවිච්චි කරාම ෆේස් එක බ්ලෝට් වෙනවා වගේ දෙයක්. මට එහෙම දෙයක් වුණේ නැහැ. මම වෙන අයට වෙලා තියෙනවද කියලා දන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා නම් පොඩක් කමෙන්ට්ස් වලින් දාන්න. මම පොඩ්ඩක් හොයලා බලන්න. මට ඇත්තටම ක්‍රීටින් මොනෝහයිඩ්‍රේට් වලින් මට එහෙම කවදාවත් කිසිම සයිඩ් ඉෆෙක්ට්ස් නම් ඇවිල්ලා නැහැ. ඉතින් මේ විද්දි මම මේ ක්‍රීටින් මොනෝහයිඩ්‍රේට් HCl ගන්න ප්‍රෙෆරන්ස් එකක් නෑ. මම ලාභෙට තියෙන දේ ගන්න ඉතින්. ජිම් යනවා කියලා ඉතින් ඕන නැති විදිහට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. මේ මොනෝහයිඩ්‍රේට් මට යාළුවෙක් දුන්නේ. මොනෝහයිඩ්‍රේට් එක ගන්නදී මම දෙයට ස්කූප්ස් දෙකකුයි දවල්ට ස්කූප්ස් දෙකකුයි දැන් ගන්නවා. මොකද පොඩ්ඩක් ඒ ප්‍රෝටීන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා තියෙන නිසා මේක ඉවරනට පස්සේ මම HCl එක නිකන් පාවිච්චි කරනවා. ඒක ගන්න උදේට කැප්සූල් දෙකයි හවසට කැප්සූල් දෙක ගන්න. ලන්ච් එකට වගේ. එතකොට HCl එක ගත්තත් 1500 උදේට 1500 හවසට මිලිග්‍රෑම් 3ක් වෙන්න. ඒ කියන්නේ 1500 මිලිග්‍රෑම්ස් එක ඩෝස් එක ගනිද්දි 3000 මිලිග්‍රෑම් 3ක් තමයි දවසට ගන්න. මොනෝහයිඩ්‍රේට් එක ගනිද්දි උදේට ස්කූප්ස් 10 හවසට ස්කූප්ස් 10. එතකොට ග්‍රෑම් 10ක් ග්‍රෑම් 20ක් අලුත් කරන හැම දවසකට මරුන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් උත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මාසෙකට තියෙනවා.